ආයිබෝන් පුතේ අද අපි ගණිතය අලුත් පාඩමක් කතා කරන්න හදන්නේ. මේ පාඩමේ නම තමයි ද්‍රව ප්‍රමාණ දෙකක් සැසඳීම. ද්‍රව ප්‍රමාණ දෙකක් සැසඳීම. පාඩම කරන්න කලින් මේ බලන්න මන් ළඟ තියෙන්නේ මොනවද කියලා. ලස්සන වතුර දාපු වීදුරු කප් දෙකක් තියෙනවා. මේ බලන්න. හොඳට බලා ගන්න. මේකේ වතුර වැඩි, මේකේ වතුර අඩුයි. වැඩි අඩු අද ඉගෙන ගන්න යන්නේ එහෙනම් අපි ද්‍රව වතුර අඩු වැඩි කියලා සසඳන්නේ කොහොමද කියලා. ඔහොම ඉන්නකො එහෙනම් පුංචි ක්‍රියාකාරකමක් කරලා බලමුකෝ. මේ ක්‍රියාකාරකම කරන්න මල් ළඟ තියෙනවා පාට කරපු වතුර. ඊට පස්සේ එක සමාන වීදුරු දෙකක් ගන්නවා. මේ වීදුරු බිඳෙන හින්දා ඕගොල්ලෝ නම් වීදුරු ගන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතල් දෙකක් හරි කෝප්ප දෙකක් හරි ගන්න. ඊට පස්සේ ගෙදරින් හොයාගන්න පුළුවන් යෝගට් කෝප්පයක්. තව ඕගොල්ලන්ට තියෙනවා නම් මේ වගේ පුනීලයක් ගන්න. පුනීලයක් නැති වුණත් කමක් නැහැ. ඔන්න මම මෙහෙම මේ එක වීදුරුවකට පුනීලේ තියලා මේක යෝගට් කප් එකෙන් වතුර එකක් දානවා. මේකට යෝගට් කප් එකක් ඕනේ නැහැ. ඕගොල්ලෝ ගන්න පාවිච්චි කරන කෝප්පයක් උනත් ගන්න පුළුවන්. ඔන්න බලන්න එකක් දැම්මා. ඊට පස්සේ මේ වීදුරුව පැත්තකින් තියලා අනිත් වීදුරුව අරගෙන ඒකටත් දානවා මේ වගේ යෝගට් කප් එකෙන් වතුර එකක්. තව වතුර එකක් පුරවලා ඒකත් මේ වීදුරුවටම දානවා. දැන් බලන්න ඉස්සෙල්ලා අපි දැම්ම කප් දෙක වගේම එකක වතුර වැඩි, එකක වතුර අඩුයි. බලන්න ලස්සනට තියෙනව නේද? මේකේ වතුර වැඩි, මේකේ වතුර අඩුයි. එහෙනම් මේ කරපු ක්‍රියාකාරකම් මතක තියාගෙන අභ්‍යාස පොතේ ඕගොල්ලොත් අඳින්න ඕන මේ වගේ වීදුරු දෙකක්. ඔන්න බලන්න ටීචර් ඇඳලා තියෙන වීදුරු දෙක. මුල් එකේ බලන්න අඩු කියලා ලියලා තියෙනවා යට. අනිත් එකේ ලියලා තියෙනවා වැඩි කියලා. මේ බලන්න අඩු කියපු වීදුරුව වගේම ලස්සන්ට වීදුරුවක් ඇඳලා ඊට පස්සේ වැඩි කියලා ලියපු වීදුරුව වගේ වීදුරුවක් මෙතන ඇඳලා තියෙනවා. මේ වීදුරු දෙක අඳින්න කලින් මේ විදියට රතු පාටින් ඉරක් ගහගන්න ඕන. ඕගොල්ලෝ රතු පාට ඉරක් ගහන්න ඕනෙත් නැහැ. මම මේ ඉර ගහලා තින්නේ ඕගොල්ලන්ට අඳින තැන එකම තැනින් පටන් ගන්න බව පෙන්වන්න. ඊට පස්සේ මේ වීදුරු දෙකම අවසන් වෙලා තින්නේ ඇඳලා එකම තැනින්. එහෙම අවසන් කරලා මුල් එකේ අඩු කියලා ලියා ගන්නවා. අඩු කියලා ලියාගෙන එහෙම ලියාගෙන ලස්සන්ට පාට පැන්සලෙන් ඒ වීදුරුවේ ජලය අඩුවෙන් තියෙනවා පාට කරනවා. ඊළඟට අනිත් වීදුරුවේ ජලය වැඩියෙන් තියෙනවා පාට කරනවා. හරි. එහෙනම් ඊළඟට අපි තව ක්‍රියාකාරකමක් කරමු බලන්න. අර ඉස්සෙල්ලා මම පෙන්නුවා නේද ප්ලාස්ටික් බෝතල් දෙකක්. අන්න ඒ බෝතල් දෙක මම ආයි ගන්නවා. ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ බෝතල් දෙකක් අරගෙන මේ වගේ පුනීලයක් තියෙනවා නම් පුනීලේ අරගෙන දැන් බලන්න මම මේ වීදුරු යෝගට් කප් එකෙන් පුරෝල එකක් අරන් මේ බෝතලයට දානවා. එන්න ගනින්න එකයි මාත් එක්කම ගනින්න දෙකයි තුනයි හැම වෙලාවෙම යෝගට් කප් එක පිරෙන්නම වතුර ගන්න ඕන. නැත්නම් අපි කරන දේ හරියන්නේ නැහැ. ඒ හින්දා ඔන්න දැන් අපි 4ක් දැම්ම යෝගට් කප් එක පුරවලා. ඔන්න දැන් දාන්න යන්නේ 5 වෙනි යෝගට් කප් එක පුරවලා වතුර ටික. හරි. දැන් ඔන්න මේ යෝගට් කප් එකෙන් මේ බෝතලයට වතුර කප් 5ක් දැම්මා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අනිත් බෝතලේ අරගන්නවා. අනිත් බෝතලයටත් අපි අර වගේ යෝගට් කප් එක පිරෙන්න වතුර දානවා. එන්න බලන්න එකයි දෙකයි
4යි. දැන් අපි 4ක් දාලා තියෙනවා. එන්න තව එකක් දාන්න හදන්නේ. 5යි. එන්න බලන්න දැන් මේ බෝතල් දෙකම කොයි වගේද? දෙකම වතුර උඩටම පිරීලා නේද? මේ මුලින් දාපු බෝතලයටත් මේ යෝගට් කප් එකෙන් කප් 5ක් ඇල්ලුවා නේද? වතුර කෝප 5ක් ඇල්ලුවා. ඊළඟට දාපු බෝතලයටත් මේ යෝගට් කප් එකෙන් වතුර කෝප 5ක් අල්ලනවා. ඒ කියන්නේ මේකේ වතුර ප්‍රමාණයයි මේකේ වතුර ප්‍රමාණයයි සමානයි. දැන් තේරෙනව නේද අපිට සමාන කියලා අලුත් වචනයක් ඉගෙන ගත්තනේ. බලන්න වතුර ප්‍රමාණ දෙකම එකම ප්‍රමාණය අල්ලන හින්දා අපි මේ බෝතල් දෙකේ වතුර ප්‍රමාණය සමානයි කියලා කියනවා. එහෙනම් දැන් ආයි අපිට තියෙනවා වැඩක් කරන්න. ඕගොල්ලෝ අභ්‍යාස පොතේ කලින් ඇන්දේ අඩු වැඩිනේ. මෙන්න මෙහෙමනේ ඇන්දේ. එහෙනම් ඊළඟට අඳින්න ඕන කොහොමද? සමාන බව පෙන්වන්න නේද? බලන්න ටීචර් ඇඳලා තියෙන විදිහ. අර වගේම ලස්සන්ට වීදුරු දෙකක් ඇඳලා ඒකේ වතුර දෙකේම සමාන වෙන්න උඩටම පිරෙන්න දාලා තියෙනවා නේද? ඊට පස්සේ යටින් ලස්සන්ට සමාන කියලා ලියලා තියෙනවා. හරි. මේක ඕගොල්ලන්ට ලියන්න බැරි වුණාට අම්මලාට කියලා ලියාගත්තට කමන්නේ සමාන කියලා. හරි. එහෙනම් අද පාඩම අවසන්. දැන් එහෙනම් හැමෝම මේ පාඩම මතක තියාගෙන ඉඳලා ටීචර් දීපු අභ්‍යාසය කරලා ආයි පස්සේ මට පෙන්නන්න ඕන. එහෙනම් ආයුබෝවන් තෙරුවන් සරණයි.